අර කාමරේ ඉන්නේ හැදු නොන්න ඉවරයි මට හුඩු වෙනවා හෙලෝ ලොගස් ඉතින් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා තවත් මගේ අලුත්ම ගේම් ප්ලේ වීඩියෝ එකට. ඉතින් මචං අද ප්ලේ කරන්න යන්නේ JF the Killer කියන ගේම් එක. අපි බලමු මෙහෙන් escape වෙන්න. ඉතින් අද මම මොබයිල් එක තමයි ප්ලේ කරන්නේ. මේ මොකද්ද ටීන් එකක් නේද guys? මට උඩු සද්දය ආවා. මෙතන අරු එනවා ඇති. Your life will scramble like sand on my අම්මඩු There's no way out of here. ඔයි පාරයක් කොහෙද දන්නේ අඩෝ ඒකේ සද්දය ආවම මම හැංගිච්චින් හොඳයි ඈ ගෝතයා කොහෙද දන්නේ ගෝතයා මම අනිවාර්යෙන් මෙහි ඇත්තේ මොන දොරක් ඇයි ඈ පිවි දොර ඇරලා බලන්න මම තියන්නේ කියලා මේ අරින්න වෙයිද සයි අන්න මේ මොකද්ද මේ අද්දහෙක් මේ මොනවාද මේ හෙලෝ කොහෙද දන්නේ දූපන් අම්මට හුඩු වෙනවා ගෝතයා කොමේ ගෝතයා ඒ වගේ විය දූපන් කොමේ ගෝතයා මට හුඩු දූපන් මේ කොහෙද මේ අරුව සිනාසයි කොහෙද දන්නේ මේ කොහෙද අප්පට හුඩු මේ ඔයි කොහෙද මම ඉන්නේ හැංගෙන තැනක් තියෙනවා හරිද මූ නෑ පේන්න හරිද ගෝතයා පේන්නේ නෑ ඔයි සද්දෙන් එනවා සද්ද එනවා කොයි සූ නෑනේ අර කාමරේ ඉන්නේ හැදු නොන්න ඉවරයි මට හුඩු වෙනවා අඩෝ The next day අයියෝ මේක අරින්න පුළුවන්ද මල්ලි මේක බෑ අරින්න මොකද්ද බේස්මන්ට් කී අඩෝ මම ඒක දැන්නේ වන්ද එක්කේ පීයන් හරිද නෑ මේක මම හිතුවට වඩා අමාරුයි හරි එහෙට සද්ද දාලා මේ හරි දරු ඔය කොහෙන් එයිද දන්නේ මම ෂුවර් නෑ ඔය ගෝතයා කොහෙන් එයිද දන්නේ හෙලෝ අයියා ඔහෙද දන්නේ ලොකු අයියා අනේ ලොකු අයියා රෙහි අනේ ලොකු අයියා හෙට ගියා දැන් අපිට යන ශනික අම්මට හුඩු ගැම්මත් තමයි ඩක් ගාලා මේ මෙහෙට ගියට වැඩක් නෑ මේ දොර වහල් තියාගෙන වරු නිකන් හැදියොත් තමයි සද්ද හෙරවන්නේ එතකොට අපි ශනික දැනගන්න පුළුවන් මේ මොනත් තියන්නේ මල්ලි කොහෙටද මල් ලියන්න තියෙන්නේ ආර මේ ෆියුස් එක ඇතරින්නේ අහුටා මක්කයි සද්දයක් ආවා හරිද ඕකටත් හැංගිලා ඉන්න අර වෙන්න පුළුවන් සද්දයක් ආපු හින්දා අන්න
පිච්චෙන සද්දය ඇහෙනවා. මේ ස්ක්‍රීන් එක ග්ලිච් වෙනවද මොනවද දන්නේ නැහැ. එනවා ඔය සද්දය. අන්නෝ දොර ඇරිය හරිද? මොකක් හරි දොරක් ඇරියා ගෝතයා. මං හිතනවා ඌ ගියා කියලා. මොන ආපහු ග්ලිච් වෙනවා හරිද? අම්මට ඌ වෙලා හොඳයි බං. අම්මට උඩු දැක්කොත් නම් විනාසයි ඈ. ලොකු අයියා ගියත් දන්නේ නැහැ. ලොකු අයියේ දැන් නැවිලා යන් හරිද? නැත්තම් ඕක කොහෙන් මතුවේද දන්නේ නැහැ. කොහේ ඉන්නවද කියලා හිතා ගන්න බෑ ඌ. මේ වරින්න පුළුවන්ද? මල්ලි මෙන්න නිවුස් මොකද්ද පේපර් එකක් තිබ්බා. මේ මොකද්ද? පර්පල් කී. මේක පස්සේ බලමු. මේක කොහෙද දාන්නේ නේ මන් දාන්න දී. මේ මොකද්ද? අම්මට හුඩු. ලෙස්කෝ එකක් තිබ්බා හරිද? මං හිතුවේ නෑ එතනට තියන්න තියෙන්නේ කියලා. මේ මෙතන මොනවද දන්නේ නෑ මේ මිටියක් තියෙනවා. මේ ග්‍රැෆික්ස් මරුනේ බං. ග්‍රැෆික්ස් නා නෙක්ස්ට් ලෙවල්. මොකුත් නෑ මේ ඉනිමග මොකද්ද? අම්මට ඉනිමගෙන් යන්න පුළුවන්ද? වාසි බා වාසි. හෙලෝ මේක no power. එතකොට අර ෆියුස් ටිකක්ද බං තිබ්බේ? වෙන්නේ නැතිව. ෆියුස් වෙන්න දෙන්නේ නැත්තේ. සද්දෙනවා. එනවද? මුට්ට. අම්මට හුඩු බං. නොන් ගෝතයා ඔය කක්ක සද්දයක් දැම්ම නම් බං මෙතැන්ට එනවද කියලා අපිට හරියටම හොයාගන්න පුළුවන් බං. කොහේ ඉතින් මේ ගෝතයා නෑනේ බං. ෂේ. හරි සද්දේ ග්ලිච් එක ගියා. හරිද අපි යන්න බං. බැස්ස ගම අපෝ ග්ලිච් එක දන්නේ ඔය. කුයි බලව. ඕ Your screams will අම්මට be my උඩු. music. වෙලා හොඳයි යකෝ. මේ ඉන්නේ ගෝතයා. Your screams will be my music. අම්මට උඩු බං. වෙලාව තමයි වෙලාව ඈ. මේ ග්ලිච් එක අයින් වෙනකන් ඉන්න ඕනේ නැත්තම් මේ බැහැල වැඩක් නැහැ මු ළඟ පාත ඉන්නේ. තාම ග්ලිච් වෙනවා. අඩෝ කෙල වේදක. ඔය ආවෝ ග්ලිච් වෙනවනේ බං. මගේ මයික් එක පික් කරන්නේ නැහැ නේ මේකට. පික් කරන්නේ බහිනවද කියන්නේ දැන් බහිමු නේද ග්ලිච් වෙනවා කොහෙද මු කනපල්ලේ ග්ලිච් වෙනවා අඩෝ මොකද්ද මේ ඉන්නේ ඔම්මට හුඩු නැගවන් අඩෝ උට හොඳම සද්දය ඉන්නේ මං එන්නේ පොඩ්ඩේ තමන් කරන්නේ ඒ වල්ලේ සිරිසෝම Your hopes will finish like හරි දැන් ඌ යයි හරිද
ඒ අද නම් මට යන්න වෙන්නේ නැහැ. මේකෙන් එළියට බලහන්. දැන් බහිමු බලන්න. ෂේප් එකේ යන් ජෙෆ් අයියේ ඔයා කොහෙද? ජෙෆ් අයියේ මූණක් නැති පාටයි. මේ මොකද්ද මම්මි? එතනට ඕනේ මොකද්ද? ලයිබ්‍රරි කල්ලුවනේ. මේකට මොකද්ද ඕනේ? ඔරෙන්ජ් කී කීයක් තියනවද මේකේ? අපිට මේ වරින්න බැයිද බෑනේ. මේ උඩට යන්න පුළුවන්ද? ඇටික් කී මොනවද වන්දා මේ කීන? අර ගෝතයා කොහෙද දන්නේ? දැන් මේ ක්ලිච් එකක් ආව පොඩි. ඔන්න ක්ලිච් එක. අඟපාත ඇත්තේ ඕක. හොඳන් ගන්න. ටග්ගාල හැංගිලා. සද්දෙට එන්න පුළුවන් දැන් නම් එන්න ඕනේ පොතේ හැටියට. ඔය ඉන්නේ ඔය. සද්ද පොඩ්ඩක් වැඩි කරගන්න. අන්නරු පල්ලෙයටද ඔය ගියා මම දැක්කා ඒ වගේ. දැන් අපි අර තිබ්බ පර්පල් කී එක අරන් එමු හරිද? ඉතින් මෙහෙ තිබ්බනේ මම පර්පල් කී එක. පරාදෙම මට ඒක අරන් එන්න තිබ්බේ. කොහෙද බං ඒක? මේ මොකද? මේ තියෙන පර්පල් කී. හරියට මෙතන පර්පල් කී එක තිබ්බේ. ෂෙනික ගමු අතට. let's go. අත ළඟ තියාගෙනනේ මම නටලා දින්නේ. ඉඳ. දොර වහපන්නක්. දොර වහපන්. අයියෝ. මේ මන්දව. මේ මොකද්ද මේ? කාකී. මේ කායිස් කැප් එකද මන් තියෙන්නේ? අන්න මිටියක් තිබ්බනේ බං අතන. අයියෝ. දැන් මිටිය අරන් එන්න යන කොහෙද? මෙතන මිටිය තියෙන්නේ. ටක් ගාලා යන්න. ඌට දැන් සද්ද ඇහෙනවනේ. ටක් ගාලා යන්න. let's go. අඩෝ බම් බෑ බම් අයියෝ. අඩෝ එතනම කොහොමද ෆෝකස් කරගෙන ආවේ? මාර යකෙක් බං ඌන. ඌ අප්පගේ යකෙක් නේ බං. සයියෝ. යාරි දයියන් හරිද? අපි මේ ෆොටෝ එක වට්ටමු. ඕක දැන් එනවනේ කොහොමද? හරි දැන් එනවා. උඩින් දෙන්නේ උඩින්ද? අල්ලි පොලේ එනවා අම්මට උඩු. එනවා ගෝතේ. හරි ඵලයන්. දැන් බං මේකේ පාරවල් හොයාගන්න කියන තමයි මට එපා වෙන්නේ. හරිද? දැන් කොහෙද? මෙහෙද? නෑ මෙහෙ නෙමෙයි මෙන්න මෙහෙ. දැන් බා දොර වහපන් මෝඩෙක් ඉන්නේ නැද? කාකියෙක් ගමු අතට. හරිද?
හරි මේක අස්සෙන් හරිද අම්මට බුදු මෙතැන්ටත් ඕනද මම හිටියේ දැන් මෙතැන්ටත් ඕනේ අයියෝ අරු දැන් එයි හරියට හරිවා ස්කූල් අම්මල මේ නේද බං අම්මට බුදු අපි එළියට ඇවිල්ලා ඉන්නේ මීතින් කාර් එකේ ගියේ අයියෝ අපිට පැනලා යන්න නම් තියෙන්නේ මට පොඩි ග්ලිච් එකක් ආවා නගින්න බැයිද මම දැන් නගින්නේ කොහොමද කියන්නේ එහෙම තිබ්බා කොහොමද නගින්න බෑනේ ඔයි අගපන්කෝ එහෙම නගින්න තියෙන්නේ ඕකේ ටග්ගා ඊ ගැම්මත් තමයි ඒකත් තියලා අපි කොහෙද බං මේ ඊ තව එකෙක් යනවා සද්දයක් එනවා නේද තව මොකෙක් හරි සද්දයක් එනවා 3 Emotional, damn it! කරු බං කබරය වගේ ආවද බං ගෝතයා මූඩයක් බං වුණා සද්දේ ගෝතේ බං වුණා අයියෝ උට කබරය වගේ එන්නත් පුළුවන් බං එහෙම දැනුනේ බං දන්නේ ඒක හරි එන්න දෙපාරක් සද්ද කරාම හරි ඒවල්ලේ හෝ දුපන් නොවේ සුද්දා උඹට බෑ බං අල්ලන්න මම හිතන්නේ මම දැන් පල්ලෙහා තමයි අපිට සර්ච් කරන්න තියෙන්නේ හරිද අපි උට සාධ්‍යයක් දාලා ගෙන්න ගමු මෙතනට දැන් දුවපන් පල්ලෙහාට අන්න බලපන් මොලේ පුරුදු යන්නේ උඹලා මෙහෙම මුකුත් ගන්න නෑ අපි මෙහෙ ඌටක් කරේ දොර වහපන් ඕහෝ මල්ලි කොහෙද කොයි කෝබම්මු ඊයෝ මොතේම හමුණා බලපන් ඕන වෙලාවටම යන්නේ හරි ටප් මේක වුණත් මල්ලි මුකුත් නෑ කියන්කෝ මේ කාම්පිටිෂන් එක බොරුවට තියලා තියෙන්නේ බොරුවට බන් තියලා තියෙන්නේ පිට මෙහෙම මොකුත් නැද්ද මෙහෙම මොකුත් ගන්න නැද්ද නෑනේ මේ මොකද්ද මම්මි ලොක්ම කරලා දාලා හරි දෙකේ දාලා ලොක් කරලා නේ මේක අහපන් බලන්න මේක මොනවද තියෙන්නේ කියලා
FIA අයියේ ඕ එඩ හරියි දැන් උඩට යනවා හරිද මේ කොහෙද මෙහෙ යන්න බෑ අපෝ උඹ හිතුවා දෙයක් මට සීනි ගියා හරිද අපිට මේ මිටිය අපෝ ගේන්න ඕනේ දන්නේ නැහැ නේද බොයිස් මට ලීයක් ඔය දිනවද එක්ක මම හිතන්නේ අපිට අපෝ ඕනේ හරිද ඒක වහංකෝ orange game අයියෝ බං කීයක් තියෙනවද මේ ගේම් එකේ ඔන්න ඔක තමයි ප්‍රශ්නේ මෙහෙට ගියොත් අනිවාර්යෙන් අනාථ වෙනවා අපි මෙහෙට යන්කෝ කායගේ කී එකක් තරයි යා තොට්ට කාර් එකට දාලාම ලේසියිනේ බෑ අතන 3 කියලා නේ බං තිබ්බේ අර අපේ වෙලේ බලපු තැන එතන තියෙනවා අපෝ හැම එක යතුරු දාමුද මේකට දාන්න පුළුවන්ද අල්ලි ඔන්න බං දැම්මා ඒ බං යකෝ දැන් මේක අපි හරියන්නේ නැතුව කොහොමද බං දැන් මේක බලන්න මෝඩ යකින්ද අන්නන්න මොනවාද මන්ද බයි යමන් බයි යන්නේ මීටිය ගම්මු අතට ආපහු මේකෙම අරු වෙයිද දන්නේ නැහැ ගෝතයා ඔයි ලිච්චන සද්දයක් එනවා ලිච්චනවා වගේ දැන්න මට හරිද අම්මට උඩු මේ කොහෙද මේ what the heck බං මේ කොහෙද කොහෙන් මතුනවද මන්ද එළෝ මොනක් තියෙන්නේ මොන මගුලක් නැහැ බං ගනින් ඔක අතට මේ මොකද අන්න හරි හරි බං දැන් අර මියුසික් ප්ලේ එහෙම ගන්න කිව්වා නේද අධ්‍යයනයක් දන්නේ අරුට මාරයා බං දැන් මෙහෙන් යන හරිද ඕන මගුලක් එන්න කියලා අරු දැන් ආවොත් තමයි කෙලවෙන්නේ හරිද වෙන පාටක් නෑ වගේ හරි හරි අපි මෙතන ඉන්නේ ඕකේ දැන් මෙතනට ආවා කියලා එයිද බම්මු සීනිකාරයා හොන්ඩ ජුලෝල කොහෙද ඉන්නේ කොහෙද ඔක හොන්ඩ ජුලෝල අන්න උඩට ගියා දැන් අපි ෂේප් එකේ යන් හැද මේ මෙතන තියෙනවා වද්ද වගුලක් ගලව ගන්න නෝක ගලවලා ටක් කරලා අතුර රින්ගමු මෙන්න බා මියුසික් පේපර් එකක් තියෙනවා ෆියුස් එකකුත් තියෙනවා වාසිදායකයි ඕහෝ සිරාවට උඹට එහෙම සුවඳක් එනවද මට නම් එන්නේ නැහැ බං ආපහු වරෙන්කෝ මං කියන්න දා වැඩ අපි මුලින්ම මියුසික් පේපර් එක මේ දාලමු අතන එතකොට අපි ලේසි හරි බීච් එක නැති වෙන්නේ නැහැ නේද හරියන්නේ නැතුව කොහෙද බං ඔක ඉන්නේ මේ බීච් එකේ දැන් අපි ආවේ කොහෙන්ද මෙහෙ ඉන්නේ
හරි දැන් මේ මියුසික් පේපර් එක දාමු අතනින්. අතනින් දාමු ගැම්මට. ඔය ආයි මම පොට් එකට දැන් දාමු මේක අතට. ඔතනින් දාමු. දැන් මොකද්ද? දැන් අතන තියෙන කෑල්ලත් ගේන්න ඕනෙද දන්නේ නැහැ. දැන් ෆියුස් දෙකක් තියෙනවා. තව එකක් මදි හරිද? ඒකත් කොහෙන් හරි හොයාගන්න වෙනවා. ඕකේ. අපිට මේ ලිෆ්ට් එක යන්න බෑද? ලිෆ්ට් එක යන්න නම් බං අර මේ පවර් දාලා ඉන්න බෑ. අපි දැන් ෆියුස් එක ගන්න යනවා. හරි බං ටක් ගාලා ෆියුස් එක දාමු. අරු පල්ලෙහා ඉන්නේ. ටක් ගාලා ප්‍රයෝජනයකම අවස්ථාවේ කොහෙද මම ෆියුස් එක දාන්න තියන්නේ? අම්මට උඩු වෙනවා. මොකද දාන්න තියෙන්නේ මතකත් නැහැ. මෙහෙන්නේ. මේ තියෙන අනිත් ෆියුස් කෑල්ල. මියුසික් පේපර් එක මේ තියෙන්නේ. තාරු වෙනවා. අවුඩෝ වැඩිය කෑ ගැස්සුන්නේ නැහැ. හරිද? මේ අන්තිම දවසද බං? ඩේ 5 කියන්නේ. එහෙනම් මම දන්නේ නැහැ. කොහොමයි ගයිස් අපි මේ භාගයක් විතර ගහගත්තා. හරිද? මේ මම මෙලෝදියක් දන්නේ නැතුව ගේම් එකේ. දැන් අපිට උඩට යන්න වෙනවා අර මියුසික් පේපර් එක ගන්න. ආපහු කරන් තියෙන්නේ සුපුරුදු පරිදි වැඩේ තමයි. නෝක ගැහුවා උතන. මල්ලි. මම මේක දැම්මා නිබි. ඔයා කොහෙද? මල්ලි. උන්නනේ. ඔයන්නේ ගෝතේ. ඒ වරේ ටක් ගාලා. දුවපන් වෙනවා. ගෝතේ එනවා පුරට යන්. ශනික යන්න ඕන උඩට. ටක් ගාලා දැන් අර මේකත් හොයාගන්න ඕනේද මේ වටේ ගියා වැඩි මියුසික් පේපර් එක හොයාගන්න. ඉතින් බඩු. ඔක් ගත්තන් ටක් ගාලා යනවා. අරුගේ සද්දය ඇහෙනවා මට. හරි දැන් මෙතනින් දොර වහලා මේකේ අස්සෙන් රින්ගමු. හරි. කලින් ගියා වගේ මෙයන් හරිද? එමුගේ සද්දය ආවා. ආපහු කබරය වගේ රින්ගයක් දැම්මා. කොහෙද දන්නේ නැහැ ගෝතියා. මොන මගුලක ගිහිල්ලාද දන්නේ නැහැ. hina වෙන සද්දෙත් ඇහෙනවා බං. මෙහින් යන්නේ බං. ඕකේ අපි පොට් එකට ආවා. දැන් උට මාව හොයාගන්න බෑ. හරි. දැන් හොයන්නේ මගේ නැට්ට. දැවුද හරි බං දැන් මොකද ගහන්න ඕනේ? මේ තියෙනවද ගහන්න ඕනේ? මේ තියෙන්නේ බෑ අයියෝ. G5 D6 G5 D6 G5 D6 D5 හරි එතනට නම් මතක ඇද මොකද්ද තියෙන්නේ? එකම වගේ ඒවා බන් තියෙන්නේ. හරි G5 D6 D5 කොහෙද බා වැරදි? G5 D6
A5 A5 G5 G5 D6 C5 C5 B මතක නැහැ C6ද හරිනේ බා පොඩ්ඩෙන් මේ පැත්තට දාන්න ඕනේ G5 A5 නේ වන්දම මරට් එක පයින්නවා මේවට G5 A5 මේ වන්දම මට නම් මෙලෝදියක් තේරෙන්නේ නැහැ හරිද හරි දැන් ගහමු දැන් නම් ගහනවා හරිද G5 D6 හරි G5 D6 G5 කෝ A5 අයියෝ මට මේ ටික මතක තියාගන්න මේව බලහම මුලින් හරි G5 D6 බලමු ගහලා G5 D6 G5 A5 G5 G5 අනේ මන්ද මට මේක තේරෙන්නේ නැහැ හරිද අයියෝ හරි බලමු මේක අනිත් පැත්තටද ගන්න ගහන්න ඕනේ හරි බලමු G5 A5 A5 මම මගුලක්ද බං පායනවා දැන්න හරි G5 A5 G5 A5 අනේ මන්ද මේ අයියෝ බං මේක නම් ගහන්නේ අඩෝඩ මේක කරන් තියෙන්නේ මොකක්ද කියලා කවුරුහරි කමෙන්ට් එකක් දාලා යන්න ඉතින් මම නම් දන්නේ නැහැ මොකද්ද කරන් තියෙන්නේ කියලා එහෙනම් guys අපි අදට මෙතනින් නවත්තමු හරිද මම මේ ගේම් එක මෙලෝදියක් තාම ගහන්න දන්නෙත් නැහැ කිසිම අයිඩියා එකකුත් නැහැ ඉතින් දන්න කෙනෙක් ඉන්නවා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න හරිද එහෙනම් කොල්ලෝ අදට මෙච්චරයි අපි ගියා මේකේ part 2 ඕන අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න එහෙනම් අපි ගියා